Walkie Talkie with Rashu. හත්පැති මල්වාගේ මල්වාරේ නැතුවත් මාව සොයලා තනම් ඔයාලේ පසක් දීලා දැන් ආදරය ගැන විරහව ගැන සතුට ගැන දුක ගැන අපි කතා කරනවනේ එක එක විදියට. ඉතින් මේ ඒව ගැන කතා කරනකොට මියුසික් කියලා කියන්නේ සින්දු කියන්නේ ගොඩාක්ම විශේෂ දෙයක්. දැන් මේ අපේ ජෙනරේෂන් එකේ ඒ වගේ සින්දු ගැන හොඳටම කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මාත් එක්ක. ඉමාන් ෆර්නෑන්ඩෝ. හලෝ. හලෝ ඉතින් කොහොමද? කාලෙකින් හම්බුනේ අපි නේද? ඒකනේ අපි සෑහෙන කාලෙකින් හම්බුනේ. ඉතින් අපිට කතා කරන්නත් බැරි වුණා. අලුත් වැඩක් මේක යෂුගේ ඒකට මට සපෝට් එක දෙන්න ඉමාන් ඇවිල්ලා ඉන්නවා. දැන් ඉමාන්ගේ ජීවිතේ මේ දවස්වල කොහොමද ගත වෙන්නේ? මේ දවස් ටිකේ හරිම ඒකාකාරී විදිහට තමයි ජීවිතය ගත වෙන්නේ රේෂු මේ. අයියෝ. ඔව් මේ දවස්වල පොඩ්ඩක් මේ හැමදේම පොඩ්ඩක් ඒ කියන්නේ මියුසික් පැත්තනොත් පොඩ්ඩක් නිකන් පැත්තකින් තියලා ඒක පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතුවා මේ ටිකේ ඔළුව හදා ගන්න පොඩ්ඩක් ඊළඟ වැඩවලට රිෆ්‍රෙෂ් වෙනවා කියලා හිතාගෙන. ඒ කියන්නේ මියුසික් ගැන ගොඩක් කට්ටියක් කියලා තියෙනවා. ඒ කියන්නේ වැඩ ටිකක් එළියට දාලා ටික කාලයක් ඒගොල්ලෝ ගන්නවා ආපහු රිෆ්‍රෙෂ් වෙන්න නේ. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් අපි මියුසික් හදද්දි රේෂු අපේ මේ එකම බොක්ස් එකකට අපි කොටු වෙනවා එක වෙලාවකට එකම ජොන්ර් එකේ මියුසික් හදද්දි එකම සීන් එකේ මියුසික් හදද්දි අපි ඒකටම ඇතුලේ කොටු වෙනවා වගේ පොඩි එහෙම ෆීල් එකක් එනවා එක තැනකදී. රයිට්. ඒකෙන් ගැලවෙන්න බොක්ස් එකෙන් පිට එන්න තමයි අපි මේ පොඩ්ඩක් රිෆ්‍රෙෂ් එකක් කරගෙන ආය අලුත් විදිහට ඉඳලා පොඩ්ඩක් අලුත් වැඩක් දාන්න තමයි ඉතින් මේ ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ එහෙම රිෆ්‍රෙෂ් වෙලා ආපහු අපිට දෙන වැඩේ බ්ලාස්ට් එකක් වෙයි නේ. කොහොමත් වගේ වැඩේ තමයි. ඒක ප්‍රේක්ෂකයෙක් වශයෙන් මම ඒක කියනවා. එහෙනම් අපි තව වැඩ කතා කරමු අපේ ඉමාන් ෆර්නෑන්ඩෝත් එක්ක. Walkie Talkie with Rashu. ඉමාන් ළඟ ඉන්නකොට ඉතින් සින්දුවක් අහන්න නැතුව බෑ. දැන් අපිට මොනවද සින්දුවක් කියන්නේ කියලා අපිට. එහෙම තමයි. ඉතින් මේගොල්ලෝ සින්දු කියනවා. ඉතින් අපි සින්දු අහනවා. එහෙම තමයි. දැන් හත්පෙත්ත? හත්පෙත්තද? ඔයාලා අහන්නනේ මොකද හත්පෙති මල් දාලා අහන්න. හත්පෙත්ත කියමු. හත්පෙති මල අපි කියනවා පොඩ්ඩක්. මං වගේම ගොඩාක් අය ආදරෙන් වැළඳගත් සින්දුවක්. හත්පැති මල්වාගේ මල්වාරේ නැතුව මාව සොයලා තහනම් ඔයාලේ පසක් දීලා අවසන් පෙම මාගේ අඩමානේ ගුම කාවතියලා තහනම් මගනාවේ ඉලං වීලා හත් පැත්තෙන් එකක් කිල්ලා රොන් සුවදක් හොරෙන් වින්දා මල් රොන් රස වැඩිද මන්දා නුඹ පරවෙන්නත් ළඟ නිසා මද සුළඟක් අතින් අල්ලා සමුදෙන්නට කලින් දන්වා මල් පෙත්තක නුඹව හංගා දෙනවද මාරුතේම ඇතට අරගෙන වව්. ගාලා මේ අපේ වොයිස් එක අවුල් ගිහිල්ලා තියෙන දැන් හරියට ලයිව් කියන්න බෑ කියලා කිව්වොත් කියන්න ලයිව් කියන්න පුළුවන් මේ ළමයාට. දැන් ඔය කිව්වේ ලස්සනට අවුලක් නෑ නේද? නෑ කිසිම අවුලක් නෑ. ඉතින් ඔයාගේ අද ඊයේ ඉඳන් මම ලයිව් සින්දු අහන්නේ. ඉතින් රේෂු මේ තැන ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ? මේ තැන ගැන මම හරි කැමතියි මේ තැනට. හරි නිදහස්නේ. වා අවුට්ඩෝර් තැන් වල එන කැමති නේ. නැත්තම් එහෙම තමයි ජීවිතේ විඳිනවා. අපි මොනවද මේ කරන්නේ? රයිට් ඔහොම තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. හරිම නිදහසේ. ස්ක්‍රිප්ට් නෑ මේකේ. මේ කටට එන දේ කියාගෙන යනවා. ඒක තමයි අපි අර ස්ටුඩියෝ එකක් ඇතුළට කොටු වෙන්නේ නැතුව මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා මෙහෙම කතා කරන්න තෝරගත්තේ නේ. ඔව් ගඟක් ගහලා ඉලා ලස්සනට. මේ ගඟක්ද? මේ මොකද්ද? මේක ඇලක් නෑ. නෑ ලොකුත් නෙවෙයි. ඔව් හතර පැත්තෙන් වට කරලා තියෙන්නේ. හරි මොකක් හරි වතුර ගොඩක් තියෙන තැන. Walkie
Walkie Talkie with Rashu. ඉමාන් කියන්නේ සින්දු කියන කෙනෙක් විතරක් නෙමෙයි. සින්දු ලියන කෙනෙක්, මෙලඩි දාන කෙනෙක්. දැන් ඉමාන් ආටිස්ට් කෙනෙක්ට, විශේෂයෙන්ම මියුසික් කරන කෙනෙක්ට ඔය වගේ හැකියාවන් ගොඩක් තියෙන එක කොච්චර දුරට වටිනවද? ඒ කියන්නේ දැන් මම දකින්න විදියට මියුසික් පැත්තෙන් ගත්ත මොන ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් ගත්තත් ඉතින් අර ඉන්න පර්ෆෝම් කරන කට්ටියක් වෙනම. දැන් අපි හිතමුකෝ අපි ඔය බිස්නස් පැත්ත ගත්තොත් මැනේජර්ස්ලා ඉන්නවා, ඔන්ටර්ප්‍රිනර්ස්ලා ඉන්නවා. එහෙම ගොඩක් කට්ටිය ඉන්නවනේ, කාණ්ඩ බෙදනවනේ. ඔය ඔක්කොම කරන එක ඕන කෙනෙක් ඉන්නවනේ. අන්න ඒ වගේ හැම ඉන්ඩස්ට්‍රි එකේම ඉන්නවා. දැන් මියුසික් පැත්ත ගත්තොත් දැන් අපේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් මම දකින විදිහට ඉන්නේ මගේ ප්‍රොස්පෙක්ටිව් එක අනුව සිංගර්ස්ලා, පර්ෆෝමර්ස්ලා සහ මියුසිෂියන්ස්ලා. ඔය දෙක තමයි කාණ්ඩ දෙකකට බෙදෙන්නේ. එතකොට සිංගර්ස්ලා කරන්නේ මොකක් හරි කවුරු හරි හදලා දෙන සින්දුවක් සහ මොනවා හරි, ඒ කියන්නේ ඒගොල්ලෝ ඔල්රෙඩි හදපු සින්දුවක් ඒගොල්ලෝ ලස්සනට පර්ෆෝම් කරනවා මිනිස්සුන්ට. එතකොට මියුසිෂියන්ස්ලා කරන්නේ සින්දු හදන එක, සින්දු ලියන එක, සින්දු ප්‍රොඩියුස් කරන එක, සින්දු කියන එක ඔක්කොම කරන්නේ මියුසිෂියන්ස්. රයිට් ඕකේ. ඔය පැත්තේ මම නියෝජනය කරන්නේ මියුසිෂියන් කියන පැත්ත. ඉතින් ඒක ගොඩක් වටිනවා මියුසිෂියන් කෙනෙක්ට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න මේක ඇතුලේ. ඕකේ. මොකද දැන් සිංගර් කෙනෙක්ට කවදාවත් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න බෑ මං හිතන විදිහට. මොකද ඒගොල්ලන්ට එන ඒ කියන්නේ එන අතින් අතට ඇවිල්ලා ඒගොල්ලන්ට හම්බෙන්නේ අන්තිම මේ ෆයිනල් ඒගොල්ලන්ගේ අවුට්පුට් එක. එයා වටේ අනිවාර්යෙන් කට්ටියක් ඉන්න ඕනේ නේ. අනිවාර්යෙන් ඉන්න ඕනේ. යාගේ වටේ කට්ටියක් සහ එයා පර්ෆෝම් කරන එක විතරයි එතන කරන්නේ. මියුසිෂියන් කෙනෙක් වුණාම එහෙම නෙමෙයි. එයාට මාර ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. එයාගේ ලිරික්ස්, එයාගේ මියුසික්, එයාගේ මෙලඩි එක ඔක්කොම එයාගේ වුණාට පස්සේ ඒක මාර විදිහට ඉන්ඩිපෙන්ඩන්ට්. මේකේ රැඳෙන්න පුළුවන් මාර විදිහට. රයිට්. අන්න ඒක තමයි ඉතින් මම දකින ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පුළුවන් මාර විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඒ කියන්නේ ඒ තුනම ඒ ඔක්කොම ටික කරන්න පුළුවන් එක්කෙනෙක් වීම මේක ඇතුලේ අර ඉදිරියට යන්න රඳා පවතින හොඳ මේ පොයින්ට් එකක් ඒක. රයිට්. තමන්ට තමන්ගේ වැලිව් එක හදාගන්න ඒ කියන ඔක්කොම දේවල් ටික ප්‍රයෝජනවත් වෙනවානේ. අනිවාර්යයෙන්. Walkie Talkie with Rashu. ඉමාන් එක කතා කරනකොට එයාගේ ඉන්න අනිත් කට්ටිය ගැන අමතක කරන්න බෑ අපිට. කාලයක් තිස්සෙම අපි ආදරය කරන සින්දු ගොඩක් දීපු දිලෝ බීට්ස් ඉන්නවා. එතකොට මිහිරාන්, රමින්දු, එතකොට අපේ උවින්දු සෙට් එකක්ම ඉන්නවානේ. දැන් ඒ කට්ටිය ගැනත් මතක් කරන්න ඕනේ අපි. ඒ කට්ටිය ගැන ඉතින් ඒ කට්ටිය කියන්නේ ඉතින් මගේ අත්තරම බෑක්බෝන් එක මේක. අපි මියුසික් පටන් ගත්තේ කියන්නේ අපි ඉන්ඩිවිජුවල් මියුසික් කරාට අපි අර මියුසික් කරන්න පටන් ගත්ත එකටනේ. අපි කට්ටියම එකම විදිහට සෙට් වෙලා ඒ බොන්ඩ් එක ඉතින් මාර විදිහට වටිනවා. ඒ කට්ටියක් දැන් ඒ කට්ටියක ඒ කියන්නේ දැන් අපි මියුසික් එකට පටන් ගත්තට අපේ අර මියුසික් යන්න ඕනේ ඒගොල්ලන්ගේ, ඒ කියන්නේ අපි 5 දෙනා ඉන්නවනම් අපි 5 දෙනාගේ මියුසික් යන්න ඕනේ 5 විදියකට. රයිට්. ඒ වුණාට අපේ අර බෑක්බෝන් එක ඒක හැමම තාම තියෙනවා. ඒක මාර විදියට වටිනවා. ඒ කට්ටිය අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අපේ රමිදු, එතකොට මිහිරාන්, විඳු, ඩිලු ඔය 4 දෙනා ඉතින් මගේ සහෝදරයෝ ගැන අනිවාර්යෙන් එකටම කාලා බිලා එකටම ඉඳලානේ. මට මතකයි එහෙම එකටම ස්ටේජ් නැගලා කට්ටිය හරි ලස්සනට පර්ෆෝම් කරනවා. ඉතින් දැන් ඉස්සරහට මම හිතන්නේ ඔයගොල්ලෝ කට්ටිය සහභාගී වෙන මේ මොනවා තියෙනවා නේද කොන්සර්ට්ස් එකෙන් මම දකිනවා. අපි 4 දෙනාගේ අපි 5 දෙනාගේ කොන්සෙප්ට් එකක් එන්න තිබ්බ චාරිකාවක් කියලා. අපි සින්දුවකුත් කළේ. එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්. අන්න ඒක එන්නේ ඒක මේ කියන්නේ ඒක වටා එන්න තියෙන පොඩි කොන්සෙප්ට් එකක්. වව්. ඒක ප්ලෑන් කරගෙන යනවා මේක ඉස්සරහට ඉතින් ඒ වගේ අපේම කොන්සෙප්ට් එකක් කරන්න බලාගෙන ඉන්නවා ඉතින්. වව් ඒක මම බලන්න අපි. එන්න. Walkie Talkie with Rashu. දැන් මේ ඔයාලා මියුසික් කරනකොට මියුසික් වීඩියෝස් ගැන හිතන්නත් ඕනේ. දැන් මේ කාලේ සෝෂල් මීඩියා වල අපි කැම්පේන් කරන ඒවා, මියුසික් වීඩියෝ කරන ඒවා අති විශේෂයිනේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔයා මේ සින්දුවක් ලියලා ඒක සින්දුව කියන කෙනෙක් විදිහට මම අහන්නේ. සින්දුව ලියනකොට එහෙම මොකක් හරි ඔළුවේ අයිඩියා එකක් තියෙනවද කතාවක්? ඒකද මියුසික් වීඩියෝ කරන්නේ? පර්සනලි මගේ එහෙම නෑ. ඒ කියන්නේ මම මියුසික් එක මම මුලින්ම මියුසික් හදන්නේ මගේ අර මට එන පළවෙනි ෆීලිං එක තියෙන්නේ මේක මම මෙහෙම කරන්න ඕනේ කියලා. ඒතකොට මියුසික් වීඩියෝ තියා අර මොනවත් ඔළුවේ තියෙන්නේ නෑ ඒ වෙලාව. ඕකේ. අර ජස්ට් ඒ ලියන ඒ ෆීල් එක තමයි තියෙන්නේ. ලියන ෆීල් එක. කියන්නේ අපේ අනිත් කට්ටිය එහෙම නෑ. ඒගොල්ලෝ අපේ දිලු හැම සමහර වෙලාවට එයා මේ සින්දු හදද්දිම එයාගේ මේ මියුසික් වීඩියෝ එක ඔළුවේ යදුවනවා දිලුගේ. ඕකේ. දිලු හදන්නේ එහෙම. ඒ කියන්නේ මගේ පර්සනලි මම මියුසික් වීඩියෝ එකක් ගැන හිතන්නේම නෑ. කෙලින්ම හිතන්නේ ඔඩියෝ එක ගැන විතරයි. ඊට පස්සේ තමයි මම
සාමාන්‍ය මොනවා මොකද්ද මේ සින්දුවට ගැලපෙන මොකක් හරි තියෙනවා නම් එතකොට තමයි පොඩ්ඩක් හිතලා බලලා මියුසික් වීඩියෝ එකක් කරන්නේ. අන්න ඒ වෙලාවට තමයි නැත්තම් මම අර සින්දුව හදද්දි මෙහෙම මියුසික් වීඩියෝ ගන්න ඕනේ මෙහෙම ෂොට්ස් යන්න ඕනේ මෙහෙම ඒවා. එහෙම හිතන්නේ. එහෙම හිතන්නේව නෑ ජීවිතේට. Walkie Talkie with Rashu. ආතරේ දුර ඇත හෙව්වට නෑ මමත් දැකලා ඒසනින් මම ඇව දැක්කම ආතරේ දුටුවා මසුදුරියයි පේන මානේ මෙතනිත තාම පාලු යාමේ තනිව මදුවිතකින් ඇට යාවේ හිතෙන් බර අල්පයක් තියලා මහද පෙරදාමෙන් ආව පාරේ අතනියම නවත්කාරි නෑනේ මෙකීම කඳුලම දැසමානේ හැඟුම් දුර කල්පයක් යවලා මං හිතන්නේ ගොඩාක් කට්ටිය ආදරෙන් වැළඳගත්ත සින්දුවක් තමයි මේ. පාලු යාමේ. ඔව් පාලු යාමේ. ඒ කියන්නේ ගොඩක් අයට හිතට දැනෙන හිතට වදින සින්දුවක් මේක. ඔව් මොකද මේ ඔයාට ඔය කොන්සර්ට් වලදීත් කට්ටිය ගොඩක් ඔඩියන්ස් එකයි කියනවා මේ සින්දුව. පාලු යාමේ. ඔව්. ඒ කියන්නේ ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? ඇත්තටම දැන් ඔය කවර්ස් කරනවා කට්ටිය ආටිස්ට් කෙනෙක් විදිහට කොහොමද ඔයාට ඒක? කවර්ස් දැන් මගේ කවර්ස් කරනවා දකින්නේ මම මුලින්ම කවර්ස් කරා මගේ ෆේවරිට් ආටිස්ට්ලාගේ ලංකාවේ මගේ ෆේවරිට් ආටිස්ට් මේ වනිශ්‍රී අයියයි සනුග අයියයි රයිට් ඔය දෙන්නා තමයි මම ලංකාවේ ආසම ආටිස්ට්ලා දෙන්නා. ඉතින් මම ඉස්සර යුකි අයියගේ එහෙම ඒතකොට අපේ ධනිශ්‍රී අයියගේ එහෙම මේ කවර්ස් කරා ඒක. දැන් ඒගොල්ලන්ගේ හાર્ට් එකක් එනවා කියන්නේ අම්මට සිරි මාර දෙයක් මට. ඊට පස්සේ දැන් මට එහෙම ආවා මට ඒක මාර සතුටුයි. දැන් ඊට පස්සේ ඒකම මම විදිද්දි ඒක මාර ඒක වචනෙන් කියනවා ඒක මාර ආතල්. ඒක තමයි ආටිස්ට් කෙනෙක්ට ඉන්ඩස්ට්‍රි එකේ සායි කියන්නේ මං කියන්නේ මම නෙමෙයි ඕනම ඉන්ඩස්ට්‍රි එක ඕනම කෙනෙක්ට ඕනේ කියන්නේ තමන්ගෙන් දෙයක් බලාගෙන තව කෙනෙක් එකකින් ඉන්ස්පයර් වෙනවා නම් ඒක තමයි ඉතින් ඕනේ මේක වෙන්න ඉස්සරහට යන්න. ඉතින් මාර සතුටුයි ඒක එහෙම දකිද්දි. ඉතින් මමත් ඒ විදියට ආපු කෙනෙක් අද මගේ සින්දුවක් එහෙම කවුරු හරි තව කවර් කරනවා දැක්කම කවදාවත් මේ කියන්නේ කමෙන්ට් එකක්වත් දාන්න නැතු යන්න හැම දෙයක් දැක්කොත් අනිවාර්යෙන් මම අනිවාර්යෙන් මොකක් හරි කියනවා මල්ලි ලස්සනයි මෙහෙම කියලා. මොකද ඒක මමත් එතන ඉඳලා නෑ ඒක මට මාර ආදරයි. ඒ මුල් කාලේ හැඟීම ඒක අමතක වෙන්නේ නැහැ කවදාවත් නේ. නෑ ඒක තාම ඔළුවේ තියෙනවා. දැන් මගේ කව එකක් මම දකිද්දි මට මතක් වෙනවා මම ඒ කාලේ කව කරපු එක. රයිට්. ඒක මාරම මේ ආටිස්ට් කෙනෙක් විඳින්න මොහොතක් ඒක. එහෙම මේ පරාර්ථකාමීත්වයත් එක්ක යන ඒ අර කලාව කියන එක ඇතුළේ තියෙන සම්පූර්ණ නිදහස එතන තියෙනවා නේ. ඒ විඳීම හැමදේම තියෙනවා. රයිට්. එතකොට දැන් මුලින්ම අපි කතා කරපු විදියට ඉමාන්ගේ මේ ළඟදී අපිට අහන්න වැඩක් ඔයා දෙන්නේ නැහැ. තාම රෙස්ටිං පීරියඩ් එකේ ඉන්නේ නේ. මම මේ ඇදලා ගත්තේ ඒ පීරියඩ් එකේ ඉන්න ගමන්. මම ජනවාරි සින්දුවක් දැම්මා. ඒකත් මම මේ කියන්නේ ඉඳලා දැම්මේ අවුරුද්දක් විතර ඉඳලා ඒකත් දාලා ඊට පස්සේ දැම්මම දැන් ආයෙ පොඩ්ඩක් ඉන්න ඕනේ කියලා හිතනවා. පොඩ්ඩක් මේ යන මම නිකන් මට පර්සනලි මට හිතනවා මම පොඩ්ඩක් අර එකම මියුසික් කොටුවක් ඇතුළේ හිට වෙලා වගේ නේ ඔටෝ පයිලට් මෝඩ් දාලා වගේ ඔය යනවා වගේ එහෙම නෑ. ඒක ඒ කියන්නේ එහෙම යනවා නම් කමක් නෑ. ඒ කියන්නේ එකම ෆ්‍රේම් එකක් ඇතුළේ නිකන් අර කරකි ඉන්න පොඩි එහෙම එකක් ඔලුවට ආවා මේ ළඟදී. ඒ කියන්නේ මියුසික් පැත්තෙන් පොඩි රෙස්ට් එකක් අරගෙන අලුත් විදියට හිතලා මොනවා හරි කරන්න ඉතින් බලාපොරොත්තු වෙලා ඉන්න අමාත් ඉතින් ඉස්සරහට. ඒ වගේ තමයි ඉමාන්ගේ වැඩ ටික වෙන්නේ එහෙනම්. අපිට තව කොන්සර්ට් වලින් ආව බලන්න පුළුවන් ඉස්සරහට වැඩ ගොඩ කරනව කොල්ල නැත්තේ නෑ ඉන්නවා. ඉතින් මෙයාගේ සින්දු අහන්න ඉමාන් ෆර්නෑන්ඩෝගේ මම දන්නවා මේක බලනවා කියන්නේ ඉතින් ඉමාන්ට ආදරය කරන කට්ටිය තමයි. ආදරේ. එහෙනම් අපි ආයෙ දවසක මේ වගේ ලස්සන කතා බහකින් හම්බෙමු. හම්බෙමු රෂු thank you so much. Thank you so much. එහෙනම් අපි ගිහලා එන්න. ජය වේවා. Walkie Talkie with Rashu.